Welcome back to my YouTube channel. මට බබා බලන ડોක්ටර් බලලා අප්පාගේ පොඩ්ඩක් හරි කහ වෙන්න වගේ එනවා හිටියා. කොහොම හරි ඇඳේ නිදාගෙන ඉන්න බෑ. Hello, welcome back to my YouTube channel. ඉතින් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ මගේ delivery story එක. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම ඩෙලිවරි කරන්න මාර බයෙන් හිටියේ. මම වීඩියෝස් එහෙම ගොඩක් බල හිටියේ කොහොමද සීස හොඳයිද නෝමල් හොඳයිද කිය. ඒ වුණාට මම සීස කරනකොට මම කැමැත්තෙන් හිටියා. ඒනට ගොඩක් අය කිව්වා නෝමල් හොඳයි කියලා. ඊට පස්සේ කොහොම හරි මම තෝරගත්ත හොස්පිටල් එක තමයි පේරාදෙණි හොස්පිටල්. මොකද මම channel කරපු VOG හිටියේ පේරාදෙණි හොස්පිටල් එකේ. ඉතින් මේ හොස්පිටල් එක ගොඩක් අය හොඳයි කියනවා. ඒ හින්දා මම ඒ හොස්පිටල් එක තෝරගත්තා. කොහොම හරි මට ඩෙලිවරි එක තිබුණේ ජනවාරි 15. VOG කිව්වා අමාරුවක් වුණොත් කලින් නවතින්න කිව්වා. නැත්තම් ජනවාරි 15ම නවතින්න කිව්වා. මට අමාරුවක් තිබුණේ නැහැ. හැබැයි 13 පොය දවසක් ජනවාරි ඊපස්සේ මට දැනුණා නිකන් වතුර යනවා වගේ දැනුණා මට. හවස 3ට විතර. ඒ වුණාට මම ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. හොස්පිටල් එකට යන්න වෙයි කියලා. ඊට ටිකක් කලකින් මම අපේ අම්මලාට එහෙම කිව්වා මෙහෙමයි කියලා. චුට්ටෙන් ගොඩාක් නෙවෙයි මම අමාරුවක් තිබ්බේ නෑ මට. ඊට පස්සේ කොහොම හරි වොටර් බෑග් එක ඩැමේජ් වෙලා මගේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි හවස අපි ගියා හොස්පිටල් එකට. එතකොට නම් ගොඩක්ම ගියා. ඒත් මට අමාරුවක් නැහැ. ඊට මාව ට්‍රොලි එක දාන් වෝඩ් එකට අරන් ගිහිල්ලා එතන ડોක්ටර් කෙනෙක් හිටියා. පොඩි ડોක්ටර් කෙනෙක්. එයා මාව ටීවී කරා. මම ආසම නැති එක තමයි පීහි කරනවා කියන එක. ඒක මාර අමාරුයි මට. ඊට පස්සේ කොහොම හරි පීවි කරලා ඉවරලා ඒත් මට අමාරුවක් නෑ. ඊට පස්සේ අපේ අම්මලා මගේ ගෙනව බඩු හිම් තියලා ඔක්කොම ටික ඇඳෙන් තියලා ඔක්කොම මස් කරලා එයාලා ගියා රැ වෙලා හස්බන්ඩ්ුයි අම්මයි ආවේ. ඊට පස්සේ මේ හස්බන්ඩ්ුයි ගියා. ගියාට පස්සේ කොහොම හරි මම බෙඩ් එකේ ඉඳලා හිටියා. ඊට පස්සේ කොහමද 7ට 8ට විතර ආයිත් පීවි කරාමාව. ඒකරි වෙන ડોක්ටර් කෙනෙක්. ඒක නම් අමාරුයි. ඒ කියන්නේ අමාරුයි කියන්නේ මට රිදුණා ගොඩක්. මගේ ડોක්ටර්ගේ අතත් අයින් කරා. ඒ වුණාට ඉතින් ඒක කරනවා නිකම්ම අපේ සෙන්ටිමීටර් කීයක් ඕපන් වෙලාද කියලා ඇඟිලි දෙකක් දාලා හැලා බලනවා. කොහොම හරි ඒකත් බලලා ඉවරලා මම එතෙදි කෑ ගැහුවා. ඊට පස්සේ ඒකත් බලලා ආයෙත් අපි මම බෙඩ් එකට ආවා. ඊට පස්සේ අපිට කිව්වා කන්න කියලා. ඊට පස්සේ කෑමත් කාලා ඉවර වෙලා හිටිද්දි මට ඒත් අමාරු නෑ. ඒකට එතන බලනවාද බඩට බෙල්ට් දාලා මේ අපිට පේන්ස් එනවද එහෙම කියලා. ඒ දාද්දි නම් පේනවා. කියන්නේ මැෂින් එකෙන් පේනවා මට පේන්ස් එනවා කියලා. ඒකට මට එන්නේ. මට එහෙම අමාරුවක් නෑ. එතන ડોක්ටර් කෙනෙක් හිටියා. ඒ ડોක්ටර් කිව්වා පුදුමයි. ඒ කියන්නේ ලොකු අමාරුවක් මට පෙන්නනවා. ඒකට මට එහෙම කිසි අමාරුවක් දැනෙන්නේ නෑ. ඊට පස්සේ එහෙම ඉඳලා කොහමද බෙඩ් එකටලා හිටියා ඉඳගෙන. ඊට පස්සේ කොහමද ආපහු පීවි කරා. ඒකත් ඉතින් කොහොමද කරන්න දීලා හිටියා. ඊට පස්සේ කිව්වා ටැබ්ලට් දාන්න ඕනේ කියලා මට. මොකද මට අමාරුවක් නැති හින්දා මේ ටැබ්ලට් දාලා අමාරු කරවන්න. ටැබ්ලට් දානවා කියන්නේ ඒත් අර පීවි කරනවා වගේම තමයි ටැබ්ලට් දාන්නේ. ඒක නම් එහෙම අමාරු නෑ. මට රාත්‍රී 12ට විතර ටැබ්ලට් දානවා කිව්වා. ඊට පස්සේ දැම්මා. ඒ දැම්මට පස්සේ නම් මට පේන්ස් ටික ආවා. ඒ වුණාට යාළුවා කිව්වා ලේබර් රූම් දාන්නේ උදේ පාන්දර 5ට කියලා. එතකන් ඉඳන් ඉවසන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ලොකු හස්බන්ඩ්ට කෝල් කර මට අමාරුයි කියලා. ඉතින් පාන්දර 5 වෙනකන් ඉන්නත් ඕනේ. ඊට අපේ අම්මිටත් මං කීකේ හිටියා. කොහොම හරි ඇඳේ නිදාගෙන ඉන්න බෑ. ඇඳේ නිදාගෙන ඉඳි හරි අමාරුයි. අනිත් හැමෝමයි නිදි හොඳට. මට අමාරුයි ටැබ්ලට් දාපු හින්දා මං ඊට පස්සේ පැනඩෝල් ඉල්ලගත්තා බොන්න. ඒකත් බිගිලා ඒකට අඩු වෙන්නේ නැහැ ඉතින්. කොහොම හරි ඒකත් බිගිලා ඉවර වෙලා මම වොෂ්රූම් යනවා එනවා ඇවිදම හිටියේ මම උදේ 5 වෙනකම්ම ඇඳට එනවා නිදා ගන්න බලනවා ආයෙ බටර් දෙනවා දැන් ඒක එනවා යනවා ඊට පස්සේ ආයෙත් ඔන්න නැමිලා ඉන්නවා ඉඳගෙන ඉන්නවා වොෂ්රූම් එකට යනවා වොෂ්රූම් එකට ගියා යනවා ඉවර යනවා ඊට පස්සේ ටිකක් ඉති කොහමද මම උදේ 5 වුණා 5 වුණාට පස්සේ මට දැන් කිව්වා ලේබර් රූම් යන්න බබ් එක ලෑස්ති කරගන්න කියලා. පස්සේ මට ලේබර් රූම් යන්න ලෑස්ති වෙන්න කියලා කොහොම හරි මාව ට්‍රොලි එකේ තමයි ඉස්සන් ගියේ. ලේබර් රූම් දැම්මා.
කොහොම හරි දැම්මට පස්සේ දැන් අර බෙඩ් එකේ ඉන්න බෑ. එතෙන්ද පටි දාලා තියෙන බඩට පටි දානවා. මොකද බබාගේ heart beat එක බලන්නයි ඒවට පටි දාලා තියෙනවා මේ බඩට. මැෂින් එක සෙට් කරලා ඊට පස්සේ එතකොට මට අමාරුයි අර බඩ රිදෙනවත් එක්කනේ. ඊට පස්සේ මම එතන ඉන්න නර්ස්ලාට කිව්වා අනේ මට අමාරුයි මේක ගලවන්න කියලා. එතන ඇත්තටම පීරාදෙනි හොස්පිටල් එකේ ඉඳපු හැමෝම හොඳයි. ඒ ලේබර් රූම් එකේ ඉඳපු හැමෝම හොඳයි. හැමෝම කියන්නේ ඔව් ගොඩක් අය හොඳයි ඒකේ ඉන්න අය. මට හොඳ අය හම්බුණා. ඊට පස්සේ යාළුවා කිව්වා ඉතින් එහෙම බලන්න ඕනේනේ ඒක ගලවන්න බෑ කියලා. ඒකට මට හරි අමාරුයි. මම ඉතින් දැන් ඔන්න දැන් කකුල් දෙකත් උස්සගෙන හරි අමාරුයි මං හිටියා. මට දැන් අර එනවා වගේ දැනෙනවා. ඊට පස්සේ මට දැන් වොෂ්රූම් යන්නත් ඕනේ වගේ. මං කොහමද වොෂ්රූම් යන්න ඕනේ කියලා. ඊට පස්සේ යාළුවා කිව්වා හරි ඒක දැනෙන විදිහ ඉතින් මේ පටිය දාලා තියෙත් හරි අමාරුයි. ඒත් ඒක ගලවන්නෙත් නෑනේ. ඉතින් ගලවන්නත් බෑ. මම ඉතින් හිටියා කෑගහ හිටියා වෙලාවත් බල එතකොට මට එක නර්ස් කෙනෙක් කිව්වා අන්න අලුගොල්ල ඔයාගේ හස්බන්ඩ් ඇවිල්ලා ඉන්නවා එළියේ කියලා. මොකද එයාත් අපි මම ගෙදරට කිව්වනේ 5ට ලේබර් රූම් දානවා කියලා. ඉතින් එයාත් බය වෙලා ඉඳලා තියෙන්නේ. උදේ ඇවිල්ලා හස්බන්ඩ් ගෙදර ගිහිල්ලා නෑ. උදේ 10 වෙලත් ගිහිල්ලා නෑ. එතනලා ඉඳලා එයාත් අහලා මට කොහොමද දැම්ම බබා ගන්න නැද්ද කියලා එහෙම. ඊට පස්සේ කොහොම හරි යාට අතරට එන්න දෙන්නේ නෑනේ උනාට පේරාදෙන හොස්පිටල් එකේ. මට බෙහෙත් එකක් දෙනවා කිව්වා. පේන්ස් අඩු වෙන්නේ නැහැ. හැබැයි නිින්දයයි කිව්වා. ඊට පස්සේ යාළුවෙක් විද්දා. ඒ විද්දටත් එහෙම ලොකුට එහෙම නැහැ. ඉතින් නිදි මතක්වත් ආවේ නැහැ. ටිකක් වෙලා යද්දි මම ගලවන්න කී කෑ ගැහුවා. අර පටි ඊට පස්සේ ගැලෙව්වා. ඊට කොහොම හරි ඩොක්ටර් ආවා. ඩොක්ටර් ඇවිල්ලා කිව්වා එහෙනම් මෙයාව සීස කරන්න දාමු කියලා. මොකද බබා එන්නේ නැහැ. බබා මං හිතන්නේ ලොකු හින්දා කියලා කිව්වා. ඒනට බබාගේ තියුවේ බර 3200 ගාණක්. ඊට පස්සේ සීස කරන්න දැන් මම ඇඳන් ගියෙත් නෑ තනි සුදුනේ සීස කරන්න අඳින්නේ. ඊට පස්සේ දැන් මට බෑ මට අම්මාවට ඇඳුමක්වත් ඇඳගන්න. ඊට එතනට කොයි කොහොම හරි අන්දලා මට ඇඳුම ඒ ට්‍රොලි එකේ අරන් ගියා මතකයි මට. එතකොට තමයි යාලා විදිහු බෙහෙත් එකේ වැඩ කරේ මං හිතන්නේ. මට එතන නිින්ද යනවා. පේන්ස් එනවා. මට තැටමෙනවා. අන්න ඊට පස්සේ තමයි තැටමුනේ මට. ඊට පස්සේ ඒ නර්ස් කෙනෙක්වත් දැන් තටමන්න එපා ඔයා මේ හරි හොඳයි යා මාත් එක්ක සීස කරන්න දාන්න ඉතින්දම ආවා. ඒකෙත් හිටියා යා. එයා කිව්වා දැන් තටමන්න එපා මේ ඉවසගෙන ඉන්න කිව්වා. ඒකට එක පාට නිකන් ඒකට තටමෙනවා අපිට. ඒක ඉවසන් ඉන්න බෑ අමාරුයි. ඊට පස්සේ ට්‍රොලිය දාන් යද්දි මට නිකන් නිින්ද යනවා. ඒක නිකන් ඔක්කොම නිකන් මතකයි ආයේ එහෙම ලොකු මතකයක් නෑ. ඊට පස්සේ සීස කරන්න දැම්මම ආව. කොහොම හරි කොන්දට බෙහෙත රිදෙනවා කිව්වට මට නම් ඒක දැනුන්නේ නැහැ, රිදුන්නේ නැහැ. ගොඩක් අය කියන එක රිදෙනවා කියලා මට කිසිම දෙයක් දැනුන්නේ නැහැ. මං හිතන්නේ මට කලින් ලේබර් රූම් එකේදී බෙහෙත විදපු හින්දා වෙන්නේ නැති අර ඊට පස්සේ මට නිින්ද යනවා, හිරි වැටෙනවා වගේ මන්දා. ඊට පස්සේ කොන්දට බෙහෙත දෙන්න කලින් කියනවා කොට්ට තියලා තද කර කොට්ටේ මෙහෙම බඳා ගන්න කියලා. ඊට පස්සේ විදින්නේ. මට ඒ කිසි දෙයක් දැනුන්නේ නැහැ. රිදුන්නේ. ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ එයාලා අහනවා එක එක තැන් අල්ලලා අහනවා මෙතන හිරි වැටලාද මෙතන දැනෙනවද කියලා. මට ඒත් මම නිදිමතින් වගේ කිව්වා ඔව් නෑ කියලා එහෙම. නිදිමත තමයි තිබිලා නිින්ද ගියා. හොඳටම නිදි. මම දන්නේ නෑ මට බඩ කපලා මුක් කරනකම් මම දන්නේ නෑ. ඊට පස්සේ මට මතකයි බබාව මගේ මූණට ලං කරා. මම යාට කිස් එකක් දුන්නා බබාට. මාව සීස කරලා ඊට පස්සේ මාව වෝඩ් එකට දැම්මා. වෝඩ් එකට එද්දි මට මාරම සීතලයි. මම දන්නේ ඇයි කියලා මාව වෙවුලනවා. හොඳටම සීතලයි. ඊට පස්සේ නර්ස්ලා මාව හොඳට ඔතලා පොරවලා එහෙම තිබ්බේ. මාව වෝඩ් එකට දැම්මට පස්සේ මට මතකයි බෙඩ් එක එහෙම ලෑස්ති කරනවා මගේ. බෙඩ් එක ලෑස්ති කරද්දී අම්මි හිටියා. ඊට පස්සේ මට කිව්වා ඒ නර්ස්ලා බබා ඉන්නවා කියලා. දැන් බබා ළඟට දෙන්නේ නැහැ මුල් දවස්. බබාවට තියලා තියෙනවා නිකන් වෙන තැනක් තියෙනවා. එතන තියෙන අපිට පේනවා. ඊට පස්සේ බබා එතන ඉන්නවා කියලා මට පේනවා බබා ළඟට ගෙනල්ලා. කොහොම හරි අම්මිත් ආව හස්බන්ඩ්ත් ආව. ඊට පස්සේ මම බලන්නේ මට ඒත් වැඩිය මතක නැහැ මම වෙවුලන ගොඩක්. දැන් හස්බන්ඩ්ත් බය වෙලා එයි මේ වෙවුලන්නේ කියලා. මගේ ඉනින් පල්ලෙ මුකුත්ම අර දැනෙන්නේ නැහැ අර බෙහෙත් දෙද්දි හින්දා. කොහොම හරි ඒ ටික ඔක්කොම හිරි වැටලා තියෙන්නේ. ඊට පස්සේ ටිකක් කොහොම හරි අම්මිලා හැම ඇවිල්ලා ගියා. අපිට කන්න බෑ. පැය ගාණක් ඉන්න ඕනේ අපිට කන්න නැතුව සීස කරපායට. ඊට පස්සේ කොහොම හරි හිරි වැටෙන එක ටික ටික අඩු වෙලා යනවා. ඒ කියන්නේ හිරි වැටෙන එක නැති වෙලා කට්ටිය කියනවා රෙදෙනවා කියලා. තුවාලේ අර නිකන්
මොකක්ද දැවිල්ලක් එනවා කියන ගොඩක් මගේ යාළුවෝ එහෙම කිව්වා දානවා කියන ගොඩක් ඉවස ගන්න බෑ කියලා. ඒ වුණාට මට ඒ වෙලාවේ මන් දන්නේ මට විතරද කියලා ඒ වෙලාවේ විතර චුට්ටක් නිකන් ආවේ දැවිල්ලක් ලාවට ආවා. ඒ කියන්නේ හිර වැටෙන එක නතර වුණාට පස්සේ ඊට පස්සේ මට කිසිම දෙයක් අමාරුවක් නැහැ. අර මේ මූත්‍රා බට දාලා තියනවා වෙනම. ඊට පස්සේ අපි ඒක නම් පොඩ්ඩක් දැනෙනවා ටිකක් ඒක දාලා තියෙන්නේ කියලා. නැත්තම් මට තුවාලෙන් ඇයි දන්නේ මට කිසිම කැක්කුමක් ආවේ නැහැ. ඒක දෙදෙන්නේ. මොකද එයාලා අපිට දානවා පේන් කිලර්ස් එහෙම දැම්මා මට මතකයි. ඒවට දන්නේ අර පේන් කිලර්ස් වලට බෙහෙත් වලට දන්නේ මට නේද දුන්නා. අනිත් සමහර අය නේද දුන්නා කියනවා. එයාලට දැවිල්ල එයාලට ඉඳ ගන්නවත් අමාරුයි. මම ඊට පස්සේ ඉඳගත්තා. එයාලා කියනවා ඉඳ ගන්න කියලා. බබාට කිරිහිම දෙන්න. ඊට බබාව අපේ ඇඳේම තියෙන චොටි තොටිල්ලක් වගේ සෙට් හයි කරලා ඒකේ බබාව තියලා තියෙන්නේ. කොහොම හරි ඊට පස්සේ පහවදා උදේ අපිව නැගිටවනවා. ඒක අමාරු නැත් අපිව නැගිටින්න කියනවා. ගිහලා වොෂ් දාගෙන එන්න කියනවා. මට එහෙම අමාරු නෑ. මූත්‍රා වටයක් දාලා තියෙන එක තමයි පොඩ්ඩක් අතින් අරගෙන යන්න ඕනේ. ඒක අරගෙන ගිහලා මූණ හිම විතරක් හොදගෙන ආයෙත් බෙඩ් එකට ඇවිල්ලා වොෂ් ඇඳුම් මාරු කරලා හම් ඉන්න පුළුවන්. පේරාදෙණිය හොස්පිටල් එකේ ඉන්න හැමෝම වගේ නර්ස්ලා හැම හොඳයි. එතන මට මාරම හොඳයි යාලා. මිඩ්වයිෆ්ලත් එහෙමයි. හැබැයි එක්කෙනෙක් හිටියා මිඩ්වයිෆ් කෙනෙක්. මම නම් ආස නෑ. එයාට කවුරුත් ආස නෑ. එයාගේ වැඩේ කෑ ගහන එකමයි. හැමෝටම කෑ ගහනවා. මම නම් ආස නෑ එයාට. එයා හරි නපුරුයි. අනිත් හැමෝම මාරම හොඳයි නර්ස්ලා හැම. අපිට මානදට උදව් කරනවා හැම දෙයකටම. අපි ඉතින් කීත දෙන්න හිම දන්නේ නැහැ නේ. ඉතින් මුල් දවස් ටිකේ මං නම් අම්මෝ ඒ දවස් ටිකේ හිටියේ හරිම අමාරුයි. මොකද මාව දවස් 7ක් තියාගත්තා. බබාට බෙහෙත් කෝස් එකක් කරා. වෝටර් බෑග් එක ඩැමේජ් වෙලානේ ගියේ. ඒ හින්දා වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා ගියාම මේ අර ජර්ම් එකක් ගිහිල්ලා දන්නේ නැහැ කියලා මෙයාලව තියාගෙන ඉස්සෙල්ලම කොහොමද දවස් 4යි කියලා කිව්වා තියාගන්නේ. ඊට මෙයාට කොහොම හරි කැණිවුල ගහලා තියෙන්නේ. මේ අතර ගැහුවා. මෙයා ඒක ගලව ගත්ත බබා. ඊට මේ අතර ගැහුවා. ඊට පස්සේ ඒකත් ගලව ගත්තා. එයාලා අර කොච්චර අතට මේ දැම්මට මෙයාලා ගලව ගන්නවා. මම අර නැපි වලිමුත් ගැට ගහලා තිබ්බා. ඊට පස්සේ බැරිම තැන ඒත් ගලව ගන්නවා. ඊට පස්සේ ආ රිපෝට් එකේ පොඩි හරි වෙනසක් තිබ්බොත් මෙයාලගේ තව දවසක් දික් කරනවා. ඊට පස්සේ කොහොමද මෙයාව දවස් 7ක් තියාගෙන මෙයාගේ බෙහෙත් කෝස් එක කරා. ඊට අන්තිම රිපෝට් එක ගැන හොඳයි. කොහොමද මගේ බබා කහත් වුණා. කහ වෙලා එතනම තියෙන يعني වෝඩ් එකේම බෙඩ් තුනක තියෙනවා අර ලයිට් අල්ලන්නේ. අන්නේ ලයිට් එක. ඒ ලයිට් එකට මෙයාම අල්ලලා තිබ්බා. ඒ කියන්නේ මෙයාට කිරිපෙවිලා මදි තතියක් තිබුණා මුල් දවස් දෙකේ මම දන්නේ නැහැ හරියට. ඒක කොහොම හරි ලයිට් එකේ දවසක් තිබ්බේ. පැය ගාණක් දවසක් තිබෙන්නේ නැහැ. පැය ගාණක් තියලා ඊට ડોක්ටර් කිව්වා ආදායම් ඇති කියලා. ඒ කියන්නේ එච්චර ඕනේ නැහැ. මෙයාට පොඩ්ඩක් මෙයාලා ડોක්ටර් එනවා බබා බලන්නයි මාව බලන්නයි ડોක්ටර්ස්ලා දෙන්නෙක් එනවා. වෝඩ් එකේම ඉන්නවා. අපි වියෝජිත් වෙනවා. කොහොම හරි ඊට පස්සේ දවස් 7කින් පස්සේ මගේ ටිකට් කැපුවා. මගේ ටිකට් කපලා තිබ්බ කලින්ම. කොහොමද දවස් දෙකකට බබා හම්බෙලා මට දවස් දෙකකින් මගේ ටිකට් කැපුවා. ඊට බබාගේ ડોක්ටර් බබා බලලා බබාගේ ටිකට් කැපුවේ නෑ අර ජර්ම් එක ගියපු හින්දා. අර වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා මම පැය ගාණක්ම හිටියානේ. ඒ හින්දා ඒ කොහොමත් ඒ වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා ආවොත් බෙහෙත් එක කොහොමත් බෙහෙත් කෝස් එක කරනවා ළමයිට. ඉතින් ඒක ඉවරනකම් ඉඳලා අන්තිමට මම ගෙදර ආවා. ප්ලාස්ටික් ගලවද්දි නම් රිදෙන්නේ නෑ. දැනෙන්නේවත් නෑ ඒක. අපිත් ඒකට බය වෙලා හිටියේ රිදෙයිද කියලා ඒ වෙලාවට. ඒක ඇඳේ නිදා ගන්න කියලා ඒක නිකම් මෙහෙම ඇදලා දානවා. ඒක කිසිම දැනෙන්නේ කිසිම දෙයක් රිදෙන්නේ නෑ. ඒකේ නම් එහෙනම් මම වීඩියෝ එක ඉවර කරනවා දැන්. මාව subscribe කරන්න. වීඩියෝ එක බලන හැමෝටම thank you. මම තව වීඩියෝ එකකින් එන්නම්. එතකන් ගිහින් එන්නම්. bye.